අය ආණ්ඩුව පළවා ඇරීමේ පළමු වෙඩිමුරය නුගේගොඩින් පටන් ගන්නවා කියලා කිව්වා. දැන් ඊයේ කියනවා නුගේගොඩ රැළිය ආණ්ඩුවට පොරොන්දු මතක් කර දීමේ රැළියක්. දැන් පල්ලම් බහැලා ආණ්ඩුව පළවා ඇරීමේ වෙඩිමුරය පොරොන්දු මතක් කර දීමේ රැළිය බවට පත් වෙලා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කියන්න අවශ්‍යයි මේ රටේ ජනතාව දන්නවා අපි කරන්නේ මොකද්ද? අපි කරගෙන යන වැඩපිළිවෙල මොකද්ද? ජනතාවගේ පැතුම මොකද්ද? ජනතාව අපිට බලය දුන්නේ කවර කාරණයක් සඳහාද කියන මේ කාරණයක් ජනතාවත් එක්ක සමීප සම්බන්ධතාව පවත්වන අපේ මාලිමාවේ මන්ත්‍රීවරු සියලු දෙනාත් මේ පිළිබඳව අවබෝධයකින් ඉන්නවා. ඒ හින්දා අපි මේ කටයුතු කරන්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය, මේ රටේ උපදින දරුවා වෙනුවෙනුත් මේ රට අනාගතය සකස් කරලා දීලා තිරසාර ආර්ථිකයක් සහිතව මේ රටේ දරුවන්ට යහපත් අනාගතයක් ලබා දීම වෙනුවෙන් කියන එක අවධාරණය කරමින් විශේෂයෙන් මේ වෙලාවේ අවධාරණය කරන්න ඕන අපි මේ අයවැය ගරු ජනාධිපතිතුමා පහුගිය දවසක ඉදිරිපත් කරපු මේ අයවැය ඉදිරිපත් කරේ මොන තත්ත්වයක් යටතේද කියලා. ඔබ දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ මේ බිඳ වැටුණු රටක් නැත්නම් බිඳ වට්ටපු රටක ආර්ථික සමාජ දේශපාලන වශයෙන් බිඳ වට්ටපු රටක් තමයි අපි පාලන බලය අරගෙන පළවෙනි අයවැය ඉදිරිපත් කළා මේ දෙවෙනි අයවැය ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව සාමාන්‍ය තත්ත්වයේ පැවතුණු රටක නෙවෙයි මේ අයවැය ලේඛන ඉදිරිපත් කරන්නේ. ඒ හින්දා ඒ පිළිබඳවත් අවධාරණය කරගනිමින් තමයි මේ අයවැය කියවාගත යුත්තේ. එහෙම නැතුව සාමාන්‍ය විදියට පවත්වාගෙන ගිය රටක් නෙවෙයි. රට බිඳ වැට්ටුවා විතරක් නෙවෙයි. විශාල වශයෙන් කෝටි ගණන් මුදල් සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය කරපු මුදල් ගෙවා ගන්න බැරුව තිබුණු රටක්. ඒ විතරක් නෙවෙයි සංවර්ධන ව්‍යාපෘති සියල්ල මහ පරිමාණයේ බිඳ වටලා තිබුණු රටක්. සමාජ ආර්ථික වශයෙන් බිඳ වැටිච්ච රටක් තමා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අරගෙන දෙවෙනි අයවැය ලේඛනයේ ඉඳලා උපාය මාර්ගික ප්‍රවේශයක් සහිත ප්‍රධාන උපාය මාර්ග අරමුණු 6ක් ඔස්සේ මේ අයවැය ලේඛන ඉදිරිපත් කරලා තියෙන්නේ. පළවෙනි එක තමයි තිරසාර භාවයේ නැත්තම් සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික හදන එක. ඒ සඳහා 7%ක ආර්ථික වර්ධනයක් අභිවෘද්ධියක් නැත්තම් ආර්ථික වර්ධන වේගයක් පදනම් කරගෙන අරමුණු කරගෙන තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. සැමට ප්‍රතිලාභ ලැබෙන අයවැයක්, තිරසාර භාවයේ සහතික කරන අයවැයක්, රටේ සෑම පළාතකටම සංවර්ධනයේ විහිදී යන හැම ජන කණ්ඩායමකටම සංවර්ධන ප්‍රතිලාභ ලැබෙන අයවැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ප්‍රධාන අරමුණු 6 පළවෙනි අරමුණ ඒක. ඒ වෙනුවෙන් තමයි දැක්මක් වැඩපිළිවෙලක් සහිතව එක් වර්ෂයක් සඳහා වූ ආර්ථිකයේ නැත්නම් රජයේ දිශානති ආර්ථික සංවර්ධන දිශානති තමයි මේ අයවැය ලේඛනයේ සනිටුහන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපනයන විවිධාංගීකරණය 25යි 29 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මේ මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අපිට අපේ ආර්ථික දිශානතියේ ප්‍රධාන කාරණයක්. තුන්වෙනි කාරණේ තමයි මේ පිළිබඳව විශේෂ කාරණයක් සඳහන් කරන්න ඕන ණය තිරසරභාවය. අපි මේ වෙනකොට බහුපාර්ශ්වීය ණය හැර අනිත් ණය ගෙවන්නේ නැහැ. නමුත් 2028 ණය ආපසු ගෙවිය යුතු වෙනවා. මේ සඳහා වූ ණය තිරසරභාවය ඇති කරන්න මේ අයවැය සියලු පියවර අරන් තියෙනවා. ගරු ජනාධිපතිතුමා අයවැය කතාව ඉදිරිපත් කරමින් කිව්වා වගේම අපිට 2025 ඇමරිකානු ඩොලර් බිලියන 2435ක් ගෙවන්න තිබුණා. මේ වෙනකොට අපි 1948ක් ඇමරිකානු ඩොලර් මිලියන ණය ගෙවලා තියෙනවා. ඉතිරි ඩොලර් ප්‍රමාණයත් මේ මාස දෙක ඇතුළත ලේසියෙන්ම ගෙවා දමන්න අපිට හැකියාව තියෙනවා කියලා. ඒ වගේම අපිට ණය ගෙවන්න තියෙන 2028 අපිට ණය ගෙවන්න තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 3259ක්. ඒ මුදල අපිට කිසිදු බාධාවකින් තොරව ගෙවා ගන්න හැකියාව තියෙනවා. අපි ඒ සඳහා ණය තිරසරභාවය ඇති කරලා තියෙනවා. ඒ සඳහා වූ අයවැයක් හැටියටත් අපි මේ උපාය මාර්ගික අරමුණු ඔස්සේ මේකට පදනම දාලා තියෙනවා. හැබැයි විපක්ෂයේ අය මේ පාර්ලිමේන්තුව තුලත් සමහර නාලිකා ඔස්සේත් මේ ණය තිරසරභාවය මේ විදිහට හදලා තිබියදීත් බොරු බිල්ලම වුණා. බංකොලොත් භාවයක් ගැන කතා කරනවා. ණය ගෙවා ගන්න හැකියාවක් නැති වෙයි කියන කාරණේ පිළිබඳ සැකමුසු සංකා ඇති කරනවා. බොරුවට ව්‍යාජ ප්‍රවෘත්ති සමාජගත කරමින් ඉන්නවා. එහෙම කිසිදු බාධාවක් නැහැ. අපි එදා ගරු ජනාධිපතිතුමා මේ සභාවට ප්‍රකාශ කළාත් එහෙම 2028 කිසිදු බාධාවකින් තොරව ණය ගෙවීමට හැකියන පරිදි ණය තිරසරභාවය තහවුරු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සමාජයේ කිසිවෙකුත් අත්නොහැර සියලු දෙනාට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ජාතික සංවර්ධන සැලැස්මක් අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ සඳහා පදනම දාලා තියෙනවා තිරසාර සංවර්ධන අරමුණු සහ ඉලක්ක පදනම් කරගනිමින්
ඒ සඳහා වූ සංවර්ධන ජාතික සංවර්ධන රාමුවක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒක තවත් උපාය මාර්ගික සැලැස්මික කාරණයක්. දරිද්‍රතාවයෙන් පෙළෙන අය මේ පිරිස් මේ මුදවා ගැනීම සඳහා ප්‍රජාශක්ති වැඩපිළිවෙල රුපියල් මිලියන 25,000ක් මේ වෙනුවෙන් මෙන් කරලා තියෙනවා. ඒ වගේම ඩිජිටල් කරණය විශේෂයෙන් ආර්ථික වර්ධනය සමාජ ජීවිතය උසස් කිරීමටත් රාජ්‍ය පාලනය සේවා සැපීම විනිවිදභාවයෙන් කාර්යක්ෂම ඉටු කිරීමටත් ඩිජිටල් කරණය අපි ගෙනල්ලා තියෙනවා. මේක රාජ්‍ය සේවය පුරා ව්‍යාප්ත කරන්න අවශ්‍ය ආයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන 2026. විපක්ෂයේ බොහෝ අය මෙවර විවේචනය ගේන්නේ මෙවර ආයවැය සඳහා විවේචනය ගේන්නේ පදනමක් ඇතිව නෙවෙයි. කිසිදු පදනම් සහිත කාරණාවක් ඉදිරිපත් කරමින් නෙවෙයි. බොහෝ අය කිසිදු සාධනීය විවේචනයක් බොහෝ අය ගෙනාවේ නැහැ. මේක ද්වේෂ සහගතව කරන විවේචනයක් විතරයි. මොකද අපි ආර්ථික දර්ශක පදනම් කරගෙන තමයි ආයවැය කතාව ඉදිරිපත් කරනකොටත් ආයවැය ලේඛන ඉදිරිපත් කරනකොටත් අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. 24 මුල් මාස 9ට සාපේක්ෂව 25 මුල් මාස 9 සංසන්දනය කරනකොට අපනයන ආදායම රුපියල් බිලියන 8.5 ඉඳලා 9.1 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ වගේ ආර්ථික දර්ශක නැත්තම් අපනයන ආදායම් වර්ධනය වීම පිළිබඳ සංඛ්‍යා ලේඛන නිවැරදි දත්ත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තමයි ගරු ජනාධිපතිතුමා එදා අයවැය කතාවේ මේ ආර්ථික වර්ධනය තහවුරු කළේ. එහෙම නැත්නම් ආර්ථිකය වඩා උසස් තැනකට ඔසවා තැබීම පිළිබඳ ප්‍රකාශ කළේ. සේවක ප්‍රවේශන ඩොලර් බිලියන 4.8 ඉඳලා 5.8 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක ඉපීම් ඩොලර් බිලියන 2.3 සිට 2.5 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ආදායම් ප්‍රධාන ට්‍රිලියන 2.9 ඉඳලා ට්‍රිලියන 3.8 දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ විදියට ආර්ථික දත්ත අරගෙන තමයි මේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව අපි කතා කළේ. විශේෂයෙන් විපක්ෂය ඔවුන්ට කියන්න දෙයක් නැති වුණාම යම් ප්‍රකාශ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිටතත් ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා විපක්ෂ නායකතුමා පහුගිය දවසක මේ අයවැය විවාදයට එක් වෙමින් කිව්වා මේ භාණ්ඩාගාරය පුරවනවා කියන එක පොඩි ළමයෙකුටත් කරන්න පුළුවන් කියලා. මොකද අපි කිව්වා මේ අයවැය ලේඛන ඉදිරිපත් කරමින් කිව්වා ට්‍රිලියනයක් රුපියල් ට්‍රිලියනයක් භාණ්ඩාගාරය අපි පුරවලා තියෙනවා කියලා. භාණ්ඩාගාරය පුරවන එක පොඩි ළමයෙකුටත් කරන්න පුළුවන්, මොන්ටිසෝරි දරුවෙකුටත් කරන්න පුළුවන් කියලා විපක්ෂ නායකතුමා කිව්වා. අපි උට කියන්න කැමති එතුමා පහුගිය කාලේ යාපාල නාණ්ඩුව කාලේ අමාත්‍යංශ 3ක් ඇමතිකම් දැරුවා. සමෘද්ධි අමාත්‍යංශය, නිවාස අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, මේක අරමුදල් 3ක් තිබ්බා. අරමුදල් 3ම කාවාසිනියා කරා. ඔබ දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එහෙම තමන්ට අමාත්‍යංශයක්වත් කරගන්න බැරුව ඉඳිමින් අර මහා භාණ්ඩාගාරය පුරවන්න පුළුවන් කියන පොඩි ළමයෙකුටත් එතකොට අපිට කියන්න තියෙන්නේ පොඩි ළමයටත් වඩා පහළ තැනක ඉඳලා තමයි විපක්ෂ නායකතුමා අමාත්‍යංශ පාලනය කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ අමාත්‍යංශ වල අරමුදල් වර්ධනය කරන්න තිබුණා. එහෙම කරලා නැහැ. මේ රට දන්නවා. ඒ අමාත්‍යංශ වල වැඩ කරන ඇමතිවරු දන්නවා මේ අමාත්‍යංශ වලටත් කරලා දීලා තියෙන ඉරණම. ඒ හින්දා අපි මේ පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට සාධනීය විවේචන අවශ්‍යයි. එහෙම නැත්නම් ද්වේෂ සහගත විවේචන හරහා මේක මේ අයවැය විවේචනය කිරීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. විශේෂයෙන් ඔබ දන්නවා මේ වෙනකොට අපේ මට පෙර කතා කරපු අපේ ගරු නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා වගේ අපේ සහෝදර ජනතාවට අතුකරේ ජනතාවට රුපියල් 200ක් දෙනකොට ඒකට එරෙහිවත් කටයුතු කරන විපක්ෂයක් අද නිර්මාණය වෙලා තියෙනවා. සමහර අය ඒ පිළිබඳ පැමිණිලි කරන්න සූදානමින් ඉන්නවා. එහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒ මොන අභියෝගාවත් ඒ වතුකම්කරු සහෝදර ජනතාවට අපි ලබා දෙන රුපියල් 1750 නැත්නම් රජයේ මැදිහත් වෙලා දෙන රුපියල් 250 අපි රුපියල් 200 අනිවාර්යයෙන්ම ලබා දෙන්න කටයුතු කරනවා. ඒක ඉදිරියටත් අපි කරනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවකයන්ට කැබ් රථ ලබා දීම පිළිබඳව ප්‍රකාශයක් දිගින් දිගටම සිද්ධ කරා. මිලියන 12500ක් දීලා රාජ්‍ය සේවකයන්ට කැබ් රථ ලබා දීමටත් එරෙහිව මේ විපක්ෂ සමහර කණ්ඩායම් අදහස් ප්‍රකාශ කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරා මේ කැබ් රථ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය සේවය සඳහා 1750ක් කැබ් රථ ලබා දෙනවයි කියලා. ඒ සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. හැබැයි මන්ත්‍රීවරුන්ට කැබ් රථයක් ලබා දෙනවයි කියන එක අලුත් කාරණයක් නෙවෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 වැනි පිටුවේ අපි ලියලා තියෙනවා මන්ත්‍රීවරුන්ගේ දූර කාලයට සීමා වන පරිදි කැබ් රථයක් නැත්නම් වාහනයක් ලබා දෙනවයි කියලා. ඒ දූර කාලයට සීමා දැන් ඇවිල්ලා කියනවා ඒකට ඉන්ධනක් දෙන්න යනවලු. ඉන්ධන දෙන්න දෙයක් නැහැ. හැම මන්ත්‍රීවරයෙකුටම ඉන්ධන දීමනාවක් දෙනවා.
අපේ ඇමතිවරු ඉන්ධන දීමනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ගන්න මේ පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ඇතුව ඉන්ධන දීමනාවක් දෙනවා. ඒ හින්දා කැබ් රට දුන්නයි කියලා ආයේ ඉන්ධන සඳහා වැය කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ කාලේ ඇමතිවරයා ඒ අමාත්‍යංශ ඉන්ධන දීමනාවත් ගත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාවත් ගත්තා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතියට ලබා දෙන ඉන්ධන දීමනාවත් තුනක් ගත්ත සමහර අය මේ රට බංකොලොත් කරන්න දායක වෙච්ච සමහර අය විපක්ෂ ඉඳලා දැන් කිමුල් කඳුළු හෙලනවා. එහෙම තත්ත්වයක් අද නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අපි මේ හැම දෙයක්ම දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියන අර ඒ ස්ථාන ඉඳලා අපි කටයුතු කරලා තියෙනවා. අපේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන ඉන්ධන දීමනාව ගන්න නැහැ. ඔවුන් අමාත්‍යංශවල ඉන්ධන දීමනාව පමණක් ගන්නවා. එක ඉන්ධන දීමනාවකට සීමා කරලා තියෙනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයේ වඩා කාර්යක්ෂම කිරීමට පියවර රාශියක් මෙවර ආයවැයෙන් අරන් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔබ දන්නා මේ වෙනකොට ආයතන 10ක් බංකොලොත් වෙලා නැත්තම් අර්ථ සාධක අරමුදල ETF EPF සේවක බාරකාර අරමුදල අර්ථ සාධක අරමුදල ගෙවා ගන්න බැරි ආයතන 10ක් තිබුණා. මේකේ විශාල මුදලක් ඒ සේවකයන්ට අහිමි වෙලා තිබුණා. ඒ වෙනුවෙන් මේ අයවැයෙන් විශාල සහනයක් සැලසලා තිනවා. ඒ වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා. මොකද අඩුම වශයෙන් ඒ සේවකයන්ට අර්ථ සාධක අරමුදල සේවක බාරකාර අරමුදලේ දායකත්වය ලබා දීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් රජයේ මැදිහත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආපදා ණය සඳහා නැත්නම් දීපල ණය සඳහා 104ක පොලි අනුපාතය රජෙන් දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒක ලක්ෂ 30 ඉඳලා 50 යනකොට 102 අමතර සහනයක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා මිලියන 500ක් වෙන් කරලා තියෙන එක මදි කියලා. අහනවා විපක්ෂයේ മന്ത്രിවරයෙක් 13,50,000කට එහෙම දෙන්නේ කොහොමද කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ 13,50,000 මේ වෙලාවේ බඳවාගත්ත අය නෙවෙයි දීර්ඝ කාලයක් මේකේ විශාල ප්‍රමාණයක් ණය අරන් තියෙනවා. මේකේ යම් ප්‍රමාණයකට තමයි ණය දෙන්න තියෙන්නේ. ණය දෙන්න මිලියන 500 මදි නම් අපි ණය දෙන්න නෙවෙයි මිලියන මේ මුදල වෙන් කරලා තියෙන්නේ පොලිස් සහනය සඳහා පමණයි. 104 102 පොලිස් සහනය සඳහා. ඒ මිලියන 500 මදි නම් ඒකට තවත් මිලියන 500ක් හරි 1000ක් හරි වෙන් කරලා දෙන්න අපිට බාධාවක් නැහැ. ආයවැයෙන් පස්සෙත් යම් මුදල් වෙන් කර ගැනීමකට ඉඩකඩ තියෙනවා. ඒ පිළිබඳව කිසිදු බාධාවක් නැහැ. ඒ හින්දා මේ කරන කිසිදු විවේචනයක් සාධනීය විවේචනයක් නෙවෙයි. ඒ වගේම රාජ්‍ය සේවයේ මං හිතන්නේ 13,50,000ම මේ සඳහා ඉල්ලුම් කරන්නේ මේකෙන් 60ක් 70ක් සමහර වෙලාවට ණය අරන් තියෙනවා විවිධ ණය වර්ග. ඒ හින්දා මේ සඳහා මූලික සුසුකම් සපුරාලන පිරිස් වලට ඒ සහනයත් ලබා දීලා තියෙනවා. ඊට අමතරව උත්සවාත්කාර මුදල වැඩි කරලා තියෙන රුපියල් 10,000 ඉඳලා රුපියල් 15,000 දක්වා. ඒ විතරක් නෙවෙයි රජයේ ගොඩනැගිලි අතිවිශාල ප්‍රමාණයක් ඉදි කරලා දාලා තියෙනවා. ඒ ආයතන වලටත් දරා ගන්න බැරුව. ගොඩනැගිලි 2000කට අධික ප්‍රමාණයක් මේවර ආයවැයෙන් අපි මේ ගොඩනැගිලි ඵලදායි කාර්යයන් සඳහා යොදා ගැනීම සඳහා යෝජනාවලියකුත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හින්දා රාජ්‍ය සේවය වඩා ශක්තිමත් කිරීමේ දිශාවටත් කාර්යක්ෂම කිරීමේ දිශාවටත් අපි මේ ආයවැය යෝජනාවේ යෝජනා රාශියක් ඇතුළත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් විශේෂයෙන් මේ බිලියන 110ක් නැත්තම් කෝටි 11,000ක් වෙන් කරා. ගිය අවුරුද්දෙත් වැටුප් වැඩිවීමට විතරක් කෝටි 11,000ක් වෙන් කරා. මේ අවුරුද්දෙත් කෝටි 11,000ක් ඒ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් කරනවා. ලබන අවුරුද්දෙත් කෝටි 11,000ක් ඒ වෙනුවෙන් වැය කරන්න සූදානම් කරලා තියෙනවා. එහෙනම් රාජ්‍ය සේවයේ අභිප්‍රේරණයක් සහිතව හැම නිලධාරියෙකුටම වැඩ කරන්න පුළුවන් වටපිටාවක් අපි හදලා තියෙනවා. දේශපාලනීකරණයෙන් රාජ්‍ය සේවය නිදහස් කරගත්තා විතරක් නෙවෙයි. එහෙම නිදහස් කරගත්තා විතරක් නෙවෙයි. ඔවුන්ට අභිප්‍රේරණයක් සහිතව වැඩ කරන වටපිටාවක් අපි හදලා දීලා තියෙනවා. එහෙනම් රාජ්‍ය සේවයේ බර අඩු කරලා කාර්යක්ෂම කරන්නත් අදුසිත රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්නත් අපි මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. අපි මේ වෙලාවේ රාජ්‍ය සේවකයන්ට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් කැපවීමෙන් මැදිහත් වීමෙන් සක්‍රියව මේ වෙනකොට රාජකාරී කරමින් ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය වටපිටාව තමයි අපි මේ ආයවැයෙන් දාලා තියෙන්නේ. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රාජ්‍ය සේවාව වඩා ශක්තිමත් කිරීම මේ ආයවැයේ තියෙන විශේෂ කාරණයක් හැටියට අපිට මේ වෙලාවේ හඳුන්වලා දෙන්න හැකියාව තියෙනවා. මේ ආකාරයට බලපුවාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මේ අයවැය ලේඛන පුරාම සාධනීය යෝජනා රාශියක් තිබුණත් විපක්ෂයේ මේ විවේචනය කිසිදු ආකාරයේ සාධනීය විවේචනයක් ඇටියට අපිට සලකන්න හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවසාන වශයෙන් එක කාරණයක් මතු කරන්න අවශ්‍යයි. මීට පෙර ආතුව විපක්ෂයේ മന്ത്രിවරයෙක් මතු කරා මේ පොලිස් චක්‍ර ලේඛනයක් නිකුත් කරාය මේ මාධ්‍යවලට තොරතුරු දෙන්න එපා කියලා. මාධ්‍යවලට තොරතුරු දෙන යම් සීමාවන් තියෙනවා. අපි මේ චක්‍රලේඛය හරහා ප්‍රකාශ කරේ විමර්ශනයට බාධා වෙන ආකාරයෙන්
විමර්ශනයට බාධා වෙන ආකාරයෙන් තොරතුරු ලබා දෙන්න එපා කියන කාරණය. ඒක අර අනුරාධපුර ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් පාදක කරගෙන මේ චක්‍රලේඛ නිකුත් කරා කියලා ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජගත කරන්න වුන් උත්සාහ කරා. මේක ඇත්තටම සිද්ධ වුණේ වැලිගම හිටපු සභාපතිවරයා ඝාතනයට අදාළව ඒ චූදිතය අත්අඩංගුවට ගන්න වෙලාවේ සමාජ මාධ්‍යයට ආපු රූපරාමු පෙළක් පදනම් කරගෙන තමයි පොලිස්පතිවරයා ඒ චක්‍රලේඛ නිකුත් කරලා තියෙන්නේ. ඒක සාමාන්‍ය චක්‍රලේඛයක්. ඊට පෙරත් චක්‍රලේඛ 3ක් නිකුත් කරලා තියෙනවා. අනාගතයේත් ඒවායේ චක්‍රලේඛ නිකුත් වෙනවා. ඒක සාමාන්‍ය පරිපාලනය දාලා චක්‍රලේඛයක්. ඒකේදී අපි කිසිසේත්ම මාධ්‍යයට තොරතුරු වසන් කිරීම නෙවෙයි සිද්ධ කරන්නේ. විමර්ශනවලට බාධා වෙන විදිහට කිසිදු ආකාරයක තොරතුරු එළිය දැක්වීම තහනම් කියන එක විතරයි කිව්වේ. එහෙම නැතුව මාධ්‍යයට තොරතුරු වසන් කිරීම තොරතුරු ලබා දීම අපි ආවරණය කරලා නැහැ. ඒකට අවහිර කරලා නැහැ. ඒ හින්දා ඒ ව්‍යාජ ප්‍රකාශයත් අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මෙවර ආයවැය සාධනීය ලෙස රටේ සියලුම ක්ෂේත්‍ර කිසිවෙකුත් අත නැහැර සියලු දෙනාට සේවාවන් සපයන ආයවැයක් බවට පත් කරලා තියෙනවා. ඒ හින්දා දැන් බොහෝ අය ආණ්ඩුව පළවා හැරීමේ පළමු වෙඩිමුරය නුගේගොඩින් පටන් ගන්නවා කියලා කිව්වා. දැන් ඊයේ කියනවා නුගේගොඩ රැළිය ආණ්ඩුවට පොරොන්දු මතක් කර දීමේ රැළියක්. දැන් පල්ලම් බහැලා ආණ්ඩුව පළවා හැරීමේ වෙඩිමුරය පොරොන්දු මතක් කර දීමේ රැලිය බවට පත් වෙලා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කියන්න අවශ්‍යයි මේ රටේ ජනතාව දන්නවා අපි කරන්නේ මොකද්ද? අපි කරගෙන යන වැඩපිළිවෙල මොකද්ද? ජනතාවගේ පැතුම මොකද්ද? ජනතාව අපිට බලය දුන්නේ කවර කාරණයක් සඳහාද කියන මේ කාරණයක් ජනතාවත් එක්ක සමීප සම්බන්ධතා පවත්වන අපේ මාලිමාවේ මන්ත්‍රීවරු සියලු දෙනාත් මේ පිළිබඳව අවබෝධයකින් ඉන්නවා. ඒ හින්දා අපි මේ කටයුතු කරන්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය, මේ රටේ උපදින දරුවා වෙනුවෙනුත් මේ රට අනාගතය සකස් කරලා දීලා තිරසාර ආර්ථිකයක් සහිතව මේ රටේ දරුවන්ට යහපත් අනාගතයක් ලබා දීම වෙනුවෙන් කියන එක අවධාරණය කරමින් මා අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.